ඔන්න එක ගමක ගෙදරක හිටියා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුංචි පුතෙකුයි. මේ පුතාගේ නම තරිඳු. මේ තරිඳු පුතා ටිකක් විතර මෝඩයි. පුතේ ඉස්කෝලේ යන්නේ නැද්ද? එන්න ඉස්කෝලේ යන්න. හරි අම්මේ පොඩ්ඩක් ඉන්න. ටීචර්ද ඉස්කෝලේට ඇඳගෙන එන විදිය කිව්වා. මං ඒ විදියට ඇඳගෙන එන්නම්. ඔන්න ටික වෙලාවකින් තරිඳු ඉස්කෝලේ ඇඳුමට උඩින් කොලාතු ටිකකුත් එල්ලගෙන එළියට ආවා. මොකද්ද ළමයි ඔය ඇඳගෙන ඉන්නේ? ඉස්කෝලේ ඇඳුමට උඩින් කොලාතු ටිකක් ඇඳගෙන. නෑ අම්මේ අපේ ටීචර් කිව්වා අද ඉස්කෝලේ එනකොට අපේ පරිසරයේ තියෙන කොළ වර්ග ඇඳගෙන ඉන්න කියලා. ඒකයි මම මේ කොළ ටිකක් ඇඳගත්තේ. පිස්සුද ළමයෝ? ඔන්න ඕක ගලවලා දාන්න. ඔය ටීචර් කියලා තියෙන්නේ කොළ වර්ග පොතේ ඇඳගෙන ඉන්න කියලා. අනේ අම්මේ මට නම් බෑ. මම ටීචර් කිව්ව විදියට කොළ වර්ග මේ ඇඳගෙන යන්න ඕන. නැත්තම් ටීචර්ගෙන් ගුටි ගන්න තමයි මට වෙන්නේ. හරි මගෙන් ගුටි නොකා ඔන්න ඔය කොලාතු ටික ගලවලා දාලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න. ඔන්න ඉතින් තරිඳු ඉස්කෝලෙට ගියා. ඉස්කෝලෙට ගියාම ඉස්කෝලේ ඉන්න යාළුවෙක් තරිඳුට මාළු පැටව ගෙනත් දෙන්නම් කියලා තිබුණා. ඉතින් යාළුවා තරිඳුට බෝතලයකට දාලා මාළු පැටව ටික ගෙනත් දුන්නා. තරිඳු ඉතින් මගේ හොඳම යාළුවානේ. ඒකයි මම මේ මාළු ටික තරිඳුට දෙන්නේ. නැත්තම් මේ මාළු ටික මට ලොකු ගානකට වෙන කාට හරි විකුණන්න පුළුවන්. මන් දන්නවනේ ඒක. ඒක හොඳයි. මට ওই මාළු ටික ගෙනහිල්ලා මගේ මාළු ටැංකියට දාන්න පුළුවන්. මාළු ටැංකියට දැවම මේ මාළු ටික හරි ලස්සනට ඉඳීවි. අනේ තරිඳු මට මෙන්න මේ මාළු ටිකට රුපියල් 100ක් දෙන්න. මට ඒ හොඳටම ඇති. අනේ ඒක නම් හොඳයි. මේ රුපියල් 100ට මාළු 10ක් විතරම ඉන්නවනේ. ඔන්න ඉතින් තරිඳු ඉස්කෝලේ ඉවර වුණාම යාළුවා දීපු මාළු පැටව් එක්ක බෝතලෙත් අරගෙන ගෙදරට ආවා. අම්මේ මේ බලන්නකෝ මට රුපියල් 100ට අපේ ඉස්කෝලේ යාළුවෙක් නියම මාළු පැටව් ටිකක් දුන්නානේ. ඔය මොන මාළු පැටවුද? ඔය ඉස්ගෙඩියෝනේ. අර වත්තපල්ලෙහා ඇලෙත් ඕන තරම් ඉන්නවා. දැකලා නැද්ද? හරි අම්මේ ඉස්කිඩි මාළු වෙන්න ඇති. මුන් හෙන ගණන් මාළු జాතියලු හොඳයි අම්මේ. පිස්සුද ළමයෝ? ඔය ගෙඹි පැටව්. ඔන්න ඕක ගෙනහිල්ලා අන්න අර පහළ ඇලට දානවා. ඔන්න ඉතින් තරිඳු හරිම දුකින් අර ඉස්ගෙඩියෝ ටික අරගෙන ගිහිල්ලා ඇලට දැම්මා. ඇලට දාලා ගෙදරට ඇවිල්ලා පොතක් අතේ තියාගෙන ඉන්නවා තරිඳුලගේ තාත්තා දැක්කා. හානේ පුතා පොත් පාඩම් කරන්න හදන්නේ. බොහොම හොඳයි පුතේ බොහොම හොඳයි. ඔහොම පොත් පාඩම් කරලා කවදා හරි රටේ වැදගත් පුරවැසියෙක් වෙන්න ඕන පුතේ. අනේ තාත්තේ පොත් පාඩම් කරන්න ඕනේ නැහැ. අපේ ටීචර් අද කියලා දුන්නනේ මතකය වර්ධනය කරගන්න විදිහ. ඒ මොකද්ද පුතේ ඒ කතාවේ තේරුම? අපේ ටීචර් කිව්වා කොළ වර්ග කෑවම අපේ මතක ශක්තිය වැඩි වෙනවලු. අපේ මතකේ වර්ධනය වෙනවලු. එතකොට අපිට කියන දේවල් ඉක්මනට මතක හිටිනවලු. එතකොට තාත්තේ පොත් පාඩම් කරන්න ඕනේ නැහැනේ. ඒ කතාවේ නම් ඇත්තක් තියෙනවා පුතේ. කොළ වර්ග කෑවම අපේ මොලේ වර්ධනය වෙනවනේ. ඔව්නේ තාත්තේ. ඒක නිසා මමත් මේ කොළ ටිකක් කන්න බැලුවේ. කොළ ටිකක් මැල්ලුම් හදලා කමු. ඒක හොඳයි. අද කියමු අම්මට රෑට හොඳ වයින් කොළ මැල්ලුමක් හදලා ගන්නේයි කියලා. අපි සේරටම කන්න බැරිය. කොළ මැල්ලුම හදන්න මේ පොත ගෙනහින් දුන්නා නම් හරි. එතකොට මේ පොතෙන් කොළ මැල්ලුම හැදුවම මේකේ තියෙන ඒවා අපේ මොළේටත් යාවි. ඒ මොන මෝඩ කතාවක්ද ළමයෝ? ඔය පත්තර කොළ කෑවයි කියලා අපේ මොලේ වර්ධනය වෙන්නේ නෑ.
අපි කන්න ඕනේ බත්තේ තියෙන ගොටු කොළ, මුකුණු වැන්න, කංකුම් අන්න ඒ වගේ කොළ වර්ග. නැතුව ඔය පත්තර කොළ කාලා වැඩක් නැහැ. හාමිනේ ඔය තියෙන කොළ මොනවා හරි රැට එහෙනම් මැල්ලුමක් හදමු. මේ ළමයාට මොලේවත් හැදෙන්නේ නැතයි ඔය කොළ ඩිංගක් කෑවම. ඔන්න ඉතින් ඔහොම දවස ගෙවිලා ඉවර වෙලා ටික රෑ වුණා. රෑ වුණාට පස්සේ අම්මා කෑම වියලා ඉවර වෙලා හැමෝටම කෑම කන්න කතා කෙරුවා. එන්න හැමෝම බත් කන්න. ඔන්න මම කිව්වා වගේ කොළමැල්ලුමකුත් හැදුවා. මොලේවත් වර්ධනය වෙන්නේ නැතයි කොළමැල්ලුන් ඩිංගක්වත් කෑවම. කෝ මේ තරිඳු පුතා තාම බත් කන්න විල්ලා නැහැ නේද? තරිඳු පුතේ එන්න බත් කන්න. අම්මේ පොඩ්ඩක් ඉන්න. අපේ ටීචර් කිව්වා අපි කෑම කනකොට කන්න ඕන විදිහ. මම ඒ විදියට ඉක්මනට එන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ. එහෙනම් එන්නකො පුතේ ඒ විදියට. අද එහෙනම් ඉස්කෝලේ මොනවා හරි කෑම කනකොට කරන්න ඕන වත්පිළිවෙත් කියලා දීලා ඇති. ඒකයි ඔය ඩිංගක් පරක්කු ඇත්තේ. ඔන්න ටික වෙලාවකින් තරිඳු පුතා තමන්ට තියෙන ඉරිච්ච පරණ ඇඳුමකුත් ඇඳගෙන අම්මලා ඉන්න තැනට හිමින් ආවා. පුතේ මොකෝ මේ ඉරිච්ච ඇඳුමක් ඇඳගෙන? අච්චර ඇඳුම් තියෙද්දි. ඒකනේ හාමිනේ මාත් මේ බැලුවේ. අච්චර අර හොඳ ඇඳුම් තියෙද්දි මේ ඉරිච්ච පරණ ඇඳුමක් ඇඳගෙන මොකක් කරන්නේ මේ? නෑ තාත්තේ. මේ විදියට තමයි අපේ ටීචර් කිව්වේ රැට කන්න කියලා. ටීචර් කිව්වා ඉරිච්ච ඇඳුම් ඇඳගෙන කෑම කන්න කියලා? මේක නම් හරියන වැඩක් නෙවෙයි. මම හෙට ටීචර් හම්බෙන්න ඉස්කෝලේට යන්න ඕන බලන්න. අපේ ටීචර් කිව්වා උදේට රජෙක් වගේ කන්නලු. දවල්ට සිටුවරයෙක් වගේ කන්නලු. රැට හිඟන්නෙක් වගේ කන්නලු. ඉතින් තාත්තේ මේ රෑනේ. ඒකයි මම මේ හිඟන්නෙක් වගේ ඉරිච්ච ඇඳුම් ඇඳගෙන ආවේ. හිඟන්නුත් අදින්නේ මේ වගේ ඉරිච්චේ වනේ. හිඟන්නෙක් වගේ කන්න කියන්නේ හිඟන්නෙක් වගේ ඇඳගෙන නෙවෙයි. කන කෑම බර අඩු ශරීරයට දිරවන්න පහසු සරල කෑමක් කන්න ඕන. ඒක කියලා තියෙන්නේ. නැතුව ඔය හිඟන්නෙක් වගේ ඇඳගෙන කන්න කියලා නෙවෙයි. පුතේ හැම වෙලාවටම කියන දේ හරියට තේරුම් අරන් කරන්න. එහෙම නැති වුණාම යන තැන Tamanට ගැරවුම් අපහසු තමයි විඳින්න වෙන්නේ.